Hello කොහොමද? Welcome to my YouTube channel. අද අපි යන්නේ රෝම් වල තියෙන ලස්සන පාක් එකක් බලන්න. ඔයාලත් එකතු වෙන්නකෝ මාත් එක්ක යන්න. මේ මගේ ෆයිනල් අවුට්ෆිට් එක. දැන් අපි යන්න හදන්නේ. බස් එක ගන්න යන ගමන් බස් එකේ ටික දුරක් යන්න ඕන මෙට්‍රෝ එක ගන්න. මෙට්‍රෝ එක ගන්න ගේට් එකෙන් පහළට යන්න ඕන. දැන් අපි යන්න ඕන අනන්‍යයිනවල ඉඳලා ෆැමිනියෝ වලට. මෙට්‍රෝ එක ආවා. අපි යමු ඇතුළට. අපි දැන් අනන්‍යයින වලින් මෙට්‍රෝ එක ගත්තා. දැන් අපි ෆැමිනියෝ යන ගමන්. ඔයාලට තාම කිව්වේ නැහැනේ අපි අද කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ෆැමිනියෝ වල තියෙන විල්ලා බෝර්ගේසි කියන පාක් එකට. මම මේ පාක් එකට කලිනුත් ඇවිත් තියෙනවා. හැබැයි මගේ යාළුවා යන්නේ ෆස්ට් ටයිම්. මේක ගොඩක් ලොකු පාක් එකක්. අපිට ඇවිදින්න ගොඩාක් තියෙනවා. බලන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලත් මෙතනට ආවොත් බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. අපි දෙන්නත් යන්න try කරා. ඒත් crowd එක වැඩි නිසා අපි දෙන්නට යන්න බැරි වුණා. මමයි මගේ යාළුවයි ආව වෙලේ ඉඳලා මෙතන ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. බෝට් රයිඩ් එකක් යන්න බැරි වුණ නිසා අපි දෙන්න පොඩක් ඉස්සරහට ගියා. කිව්වොත් මේ මගේ ෆස්ට් vlog එක. මගේ යාළුවට ලැජ්ජයි වීඩියෝ එකට ෆේස් කරන්න. මටත් ඒ වගේ තමයි ටිකක් විතර. මෙතනින් ඇතුළට යනකොට ළමයි ලස්සන view point එකක් තියෙනවා. ඒත් වෙලාව කියන්නේ අපි දෙන්නට එතන වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. මොකෝ එතන crowd වැඩි. කලින් පාර ඇවිල්ලා නම් එතන ෆොටෝස් ගත්තා. ඒත් මේ පාර බැරි වුණා. යාළුවා කිව්වා කමක් නැහැ අපි වෙන දවසක එමු කියලා. ඇත්තටම මෙතන මාරම අවුවයි. අවුවත් එක්ක ඉන්න ටිකක් එපා වෙනවා. අපි දෙන්නයිත් කතා වුණා හවස් වෙලා ටිකක් එන්න තිබුණේ කියලා. අපිට ඇවිදලා පුදුම තරම් මහන්සි. ඒ නිසා මෙතන ටිකක් වෙලා ඉන්න ඕනි කියලා අපි දෙන්න පොඩක් වාඩි වෙලා කතා කර හිටියා. ඇත්තටම වෙලාව යනවා දැනුන්නේ නැහැ. ඒ තරම් අපි දෙන්නට කතා කරන්න දේවල් තිබුණා. මේ වීඩියෝ එක න ලොං වීඩියෝ එකක්. මම ඒක ෂෝට් කරලා දැම්මේ. එච්චරටම වීඩියෝ එක තියෙනවා. හිතා ගන්න බෑ මොනවද මේ කතා කරේ කියලා. මට වොයිස් කරනකොටත් හිනා යනවා මේවා අහනකොට. ගෙදරින් කෝල් කරා. එතකොට තමයි වෙලාව බැලුවේ. ඇත්තටම ගොඩක් හවස් වෙලා. අපි හිතුවා දැන් යන්න ඕන කියලා. ඒත් අපි දෙන්නට යන්න ගානක් නැහැ. තවත් කියව හිටියා.
පාක් එකේ තිබුණ හැම දෙයක්ම පෙන්වන්න වෙලාව මදි. තව ගොඩක් තියෙනවා බලන්න. ඒත් අදට කරන්න දෙයක් නැහැ ළමයි. අපි ඉඳගෙන හිටපු තැනින් ඉස්සරහට ආව ගෙදර යන්න කියලා. එනකොට අපි දෙන්න දැක්කා ක්‍රේප්ස් හදනවා නොටෙල්ලා දාලා. අපි දෙන්නම පුදුම තරම් ආසයි. අපි හිතුවා ගෙදර යන ගමන් මේකත් අරගෙන කන ගමන්ම ගෙදර යමු කියලා. අදට වීඩියෝ එක එන්ඩ් කරනවා ළමයි. next vlog එකේදී හම්බෙමු. thank you for watching. bye bye.